පාරක් කපලා තියෙනවා නම් ඒ කපලා තියෙන්නේ රත්නපුර ප්‍රාදේශ සභාව නියෝජනය කරමින් මම මුලින්ම අධ්‍යාපන ලැබුවේ කොළඹ දේවපාල විද්‍යාලයේ. අපිට බලය දෙන්න අපි වංචාව දූෂණය නාස්තියෙන් තොර සේවයක් ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඒ වගේම මම රස්සාවල් දීලා තියෙනවා 40කට වැඩිය. අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ස්මාර්ට් ටොක් වැඩසටහන හරහා අද අපි සුවිශේෂී වැඩසටහනක් ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 2025 සමස්ත රටේ ජනතාව හැටියට බලාපොරොත්තු වන කාලීන මාතෘකාවක් අරගෙන ඇවිල්ලා විශේෂයෙන් අපේ මේ වැඩසටහන ස්මාර්ට් ටොක් වැඩසටහන එක රාමුවකට කොටු නොවි එක වැඩසටහනකට ලඝු නොවි පුළුල් පරාසයක් කරහා වීදෙන වැඩසටහන් ගණනාවක් ඔබට ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන ස්මාර්ට් ටොක් වැඩසටහන අපි අද දවසේ ආරම්භ කරනු ලබනවා. විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්නේ සුවිශේෂී මාතෘකාවක්. ඒ තමයි 2025 එළඹෙන මේ මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොටගෙන ඒ සම්බන්ධව කතා බහක නිරත වෙන්න තමයි ස්මාර්ට් ටොක් වැඩසටහන හරහා අපි අද මුල් වරට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි නැවතත් සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් එක්ක මේ වැඩසටහන සමග රැඳෙන්න කියලා. ඉතින් මම ඊට පෙර ආතුව අද දවසේ මේ වැඩසටහනට අප හා සම්බන්ධ වන සුවිශේෂී ආරාධිත අමුතුකට අපි ආරාධනා කරා මුලින්ම මේ වැඩසටහන ආරම්භ කරන්නට අප හා එකතු වන්න. ඉතින් ඒ නිසා මා ඔහු පිළිබඳව මා දන්න කරුණු කීපයක් කෙටියෙන් සාරාංශයෙන් සඳහන් කරොත් ඔහු මා අහලා තිබෙන විදිහට මා දැනගෙන තිබෙන විදිහට ඔහුගේ චරිතය පිළිබඳව කතා කරොත් මේ බල ප්‍රදේශීය ජනතාව බඹරබොටුව එහෙම නැත්නම් අපි ගත්තොත් පැල්මඩුල්ල රත්නපුර කියන මේ ආසනවල ජනතාව ඉතාමත්ම හොඳින් දැන හඳුනාගත්ත චරිතයක්. මා හිතන්නේ මටත් වඩා හොඳින් ඔබත් එක්ක ලෙන්ගත්ව කටයුතු කරපු චරිතයක් අපි අද මේ වැඩසටහනට එකතු කර ගන්නට කටයුතු කළා. විශේෂයෙන් මේ තුමා පිළිබඳව කෙටියෙන් කිව්වොත් රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමා හැටියට තමයි අද අපි ඔහුව එකතු කරගන්නේ මේ වැඩසටහනට. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. මට කියන්නකෝ ඔබතුමාගේ නම සම්පූර්ණයි. මගේ නම බන්දුල එස් කරවිට. බන්දුලෙස් කරපිට. ඔබතුමාගේ ගම පිළිබඳව මගේ උපංගම කරවිට. දැනට මම ජීවත් වෙන්නේ ගල්ලෑල වේවැල් කැටිය කියන ගම්මාන. එතකොට ඔබතුමාගේ පවුලේ විස්තර ටිකක් මම දැනගන්න ඕනේ. මගේ පවුලේ අම්මයි තාත්තයි මගේ තව පිරිමි සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. එක සහෝදරයෙක් කොළඹ ව්‍යාපාරික කටයුතු කරනවා. දැනට අනිත් සහෝදරයා නම් අප අතර නැහැ. ඔව් ලොකු පවුලක්. එතකොට ඔබතුමා කරවිට එහෙන් විදිලා රත්නපුරයට එනවා. එතකොට ඔබතුමා පාසල් කාලය ගැන මම අහුවත් අධ්‍යාපනය පිළිබඳව මම මුලින්ම අධ්‍යාපන ලැබුවේ කොළඹ දේවපාල විද්‍යාලයේ තුන්වෙනි වසර දක්වා. තුන්වෙනි වසරෙන් පස්සේ රත්නපුර සාන්ත ඇලෝසිස් විද්‍යාලයේ මගේ ඉගෙනුම 4 වසරේ ඉඳලා ආරම්භ කළා. කොළඹින් අධ්‍යාපනය මුල්වරට ආරම්භ කළා. රත්නපුරයට ඇවිල්ලා සාන්ත ඇලෝසිස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාහරලා නිමා කළා. ඔබ මුලින්ම ප්‍රවේශ වන්නේ රැකියාවකටද එහෙම නැත්නම් දේශපාලනයේද? මම මුලින්ම ප්‍රවේශ වෙන්නේ දේශපාලනය. රැකියාවක් වෙන්නේ නැහැ දේශපාලනයේටම තමයි කෙලින්ම අධ්‍යාපනයෙන් පස්සේ යොමු වන්නේ. දේශපාලනයට තමයි. එතකොට ඔබේ දේශපාලන ගමන දිගු දේශපාලන ගමන අපි අහලා තියෙන විදිහට. එතකොට ඔබතුමාගේ මුල් දේශපාලන ප්‍රවේශය ආරම්භය එහෙම නැත්නම් දේශපාලන අත්පොත ඔබ තබන්නේ කොතනින්ද ආරම්භ කරන්නේ? මම මුලින්ම පාසල් යන අවදියේ මම උසස් පෙළ ආධාරණ කාලේ මම මගේ පාසල ඉස්සරහා තමයි නන්දිලාල් මෙතුමාගේ කාර්යාලය තිබ්බේ. එතකොට ඒ කාර්යාලයේ හැමදාම මම පාසල ඉරලා ගෙදර යනකොට සාමාන්‍යයෙන් ඒ කාලේ 50 60 හැමතිස්සෙම ඒ කාර්යාලේ රැස් වෙලා ඉන්නවා.
මම ඒ වෙලාවේ මම බැලුවා මේ මොකටද මේ කට්ටිය රැස් වෙලා ඉන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න මම පුංචි බාධා කිරීමක් කරනවා. එතකොට ඔබතුමා ඉස්කෝලේ යනකොට ඒ අවධිය එතකොට නන්ද එල්ලාවල මැතිතුමාගේ කාර්යාලය ඔබතුමා කියන්නේ. නන්දෙල්ලාවල මත. එතකොට ඉස්කෝලේ අසල දේ කාර්යාලය තිබුණේ? ඔව් විද්‍යාලය ඉදිරිපිට. ඔව් ඔබතුමාට කියන්න පුළුවන්. ඔව්. එතකොට මම බැලුවා මෙච්චර කට්ටියක් රැස් වෙලා ඉන්නේ මෙතන මොකද කියලා. එතකොට බලනකොට මේ නන්දෙල්ලාවල මැතිතුමා ඒ කාලේ മന്ത്രിවරයෙක් ඇටියට විශාල සේවයක් කරන තැනැත්තෙක්. එතකොට මම මේක දිහා බලා ඉඳලා මටත් හිතුණා මේ දේශපාලනය ගැන යම්කිසි අවතීර්ණයකට එළඹෙන්න. ඒ නිසා තමයි මම දේශපාලනය තෝරගත්තේ. එතකොට ඔබතුමා එතුමත් එක්ක දේශපාලනය කියන්නේ මොන වගේ කර්තව්‍යක නිරතවලද හිටියේ ඒ කාලේ වෙනකොට? ඔව් මම පාසල යන කාලේ මම ඒ කාර්යාලයට නිතරම සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට මේ එවකට නන්දෙල්ලාවල මැතිතුමා ඊටාම ලිංගගත පුජ්‍යලෙක්. එතුමා මාව සම්බන්ධ කරගෙන එතුමාගේ දේශපාලන කටයුතු වලට සුළුවෙන් දායකත්වය ලබා දෙන්න මාත් එක්ක සම්බන්ධ වුණා. එතකොට ඔබතුමාට දිගු දේශපාලන අත්දැකීම් තිබෙනවා නන්දලාලන්ද යෝගී. එතකොට ඔබතුමා ප්‍රාදේශීය සභාවකට ඉදිරිපත් වන්නේ කොහොමද? එතකොට ඔබතුමා එතුමාගේ දේශපාලන කරන අවධියක ප්‍රාදේශීය සභාවට අපේක්ෂකව වශයෙන් එනවද නැත්නම් මැතිවරණ ක්‍රියාවලියට කොහොමද අපේක්ෂකව වශයෙන් දායක වන්නේ? ඔව් මම මෙතන සඳහන් කරන්න ඕනේ මම දේශපාලන දිවියට පාසල යන කාලේ එළඹුණාට පස්සේ එදා මගේ ලොකුම වුමනාවක් තිබ්බා ජනතාවට සේවය කරන්න ඕනේ කියන හැඟීම. ඒ තුලින් ඒ කාලේ යම් දේශපාලන කටයුතු නිසා මම ටික කාලයකට හිරගත වෙනවා. ඒ හිරගත වුණාට පස්සේ මම ඉරෙන් නිදාස් වෙලා එනකොට නන්දෙල්ලාවල මැතිතුමා ඒ දවස් ගානකට පෙර එතුමා අපාතිරින් වියෝ වෙලා. එතකොට එතනින් පස්සේ රත්නපුර ආසනේ බාරගත්තේ සුරංගනී එල්ලාවල. ඒ එල්ලාවල මැතිණිය බාරගත්තට පස්සේ මට කිව්වා දැන් එතකොට මම 12 වසර ඉගෙනම ලැබලා මම පාසලෙන් නික්ම යන මොහොතේ 1991 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා මගේ ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම අනුව තමයි මම පළාත් පාලන මැතිවරණයට 1991 ඉදිරිපත් වුණේ. එතකොට එල්ලාවල මැතිතුමාගේ අභාව ප්‍රාප්ත වීමෙන් පස්සේ සුරංගනී එල්ලාවල මැතිණිය තමයි ඔබට යෝජනාව ගෙන ප්‍රාදේශීය සභාවට අපේක්ෂක වශයෙන් 91 ඉදිරිපත් වෙන්නේ. එතකොට ඔබ 91 රත්නපුර ප්‍රාදේශීය සභාවට අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වෙනවා. එතකොට ඔබ ජයග්‍රහණය කරනවද? මම 91 මැතිවරණයෙන් ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරනවා. මුල්වරටම ඉදිරිපත් වෙනවා. මුල්වරටම. එතකොට මුල්වරට ඉදිරිපත් වෙලා ඔබතුමා ජයග්‍රහණය කළා. ඊට පස්සේ දේශපාලනයේ සුරංගනී එල්ලාවල පරම්පරාවත් එක්කම ඉන්නවද? එහෙම නැත්නම් දේශපාලනයේ ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා ඔබතුමා ඊට පස්සේ වෙන දේශපාලන ගමනකට නිරත වෙනවද? ඔව් දැන් සුරංගනී එල්ලාවල මැතිණියගෙන් පටන් ගත්ත දේශපාලනය නන්ද නාලන්ද සුරංගනී එල්ලාවල එතනින් පස්සේ මම සම්බන්ධ වෙනවා වන්‍යාරච්චි මහත්මයාගේ ඒ පවුලට. ඒ පවුලට සම්බන්ධ වෙලා වන්‍යාරච්චි මහත්මයාත් සමගත් මේ දේශපාලන කටයුතු වල නිරත වෙලා එතනින් පස්සේ පවිත්‍රා මැතිණිය සමගත් දේශපාලනය කරලා 1997 මම නැවතත් ඉල්ලනවා ප්‍රාදේශීය සභාවට. ඒ ප්‍රාදේශීය සභාවට ඉල්ලලා මුල් වතාවට මම නැවත රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හැටියට තීරීපත් වෙනවා. එතකොට ඔබතුමා එල්ලාවල පවුලෙන් ගැලපෙලා වන්‍යාරච්චි පවුලට සම්බන්ධ වෙන්නේ එතකොට දේශපාලනය හරහා? මම මොකද මේ එහෙම සම්බන්ධ වෙන්නේ මම මගේ දේශපාලන දිවියේ මම නාලන්ද එල්ලාවල මන්ත්‍රීතුමාටත් ඒ වගේම අපේ වන්‍යාරච්චි මහත්මයාටත් තාම ලිංගගත වැඩ කරපු මිනිසෙක්. මම වැඩියම වන්‍යාරච්චි මහත්මයාගේ පාර්ශවයට සම්බන්ධ වෙන්නේ නාලන්ද එල්ලාවල මන්ත්‍රීතුමා 1997 දේශපාලන කටයුත්තකටම ගිහිල්ලා එනකොට එතුමා අවිනිශ්චිත ලෙස ඝාතනය කළා. ඒ ඝාතනයෙන් පස්සේ තමයි මම වන්‍යාරච්චි මහත්මයාගේ පාර්ශවයට සම්බන්ධ වෙන්නේ. එතකොට නාලන්ද ඝාතනයෙන් පස්සේ එල්ලාවල පවුලෙන් දේශපාලනයෙන් අයින් වෙලා නැවත මේ ධර්මදාස වන්නාච්චි පවුලත් එක්ක දේශපාලනය කරනවා. ඒ කාලේ තමයි ඔබතුමා රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හැටියට මුල්වරටපත් වන්නේ. 1997. එතකොට ආණ්ඩුව තිබුණේ මොන 1997 ආණ්ඩුව තිබුණේ චන්ද්‍රිකා මැතිණියගේ කාලේ තමයි මුලින්ම ආණ්ඩුව තිබුණේ. ඒ කියන්නේ පොදු ජන පෙරමුණ. ඔව් පොදු ජන පෙරමුණ. එතකොට ඔබතුමා 94 ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා මුල්වරට එතකොට ආණ්ඩුවක් තිබෙනවා. ඔව්. එතකොට ආණ්ඩුවත් ඔබ මේ පැත්තේ එතකොට ඔබතුමා ප්‍රාදේශීය සභාවට
ඇවිල්ලා ප්‍රාදේශ සභාවට එනකොට රත්නපුර ප්‍රාදේශ සභාව ගත්තොත් කොයි වගේ තත්වයක තිබුණාද කියලා මම අහුවා. මම රත්නපුර ප්‍රාදේශ සභාවේ 97 බලය ගන්නකොට සාමාන්‍යයෙන් ප්‍රාදේශ සභාවක් තියනවාද කියලා මිනිස්සු දැනගෙන හිටියේ නෑ ඒ කාලේ. මම ආවට පස්සේ තමයි මේ බල ප්‍රදේශයේ ජනතාව දැනගත්තේ රත්නපුර ප්‍රාදේශ සභාවකින් ජනතාවට වැඩ කරන්න පුළුවන් ආයතනයක් කියන එක වටහා දුන්නේ මම. පොඩ්ඩක්. එතකොට ඒ අවධියේ තිබුණේ ප්‍රාදේශීය සභාවද ගම් සභාවද? ප්‍රාදේශ සභාව 97 තිබුණේ ප්‍රාදේශ සභාව. ගම් සභා ක්‍රමයේ නෙමෙයි නේද? නෙමෙයි. ඔබතුමාගේ ප්‍රාදේශ සභාවට. ඔව් ඊට පස්සේ එතකොට ප්‍රාදේශ සභාවේ යම් වත්කමක් මොකවත්ම කියලා දෙයක් තිබුණේ නැහැ. ප්‍රාදේශ සභාවක් නමට විතරයි. ඔව් නමට තමයි ප්‍රාදේශ සභාව තිබ්බේ. මං ආවට පස්සේ තමයි ඉතාමත්ම ජනතාවට අවශ්‍ය වෙන විදිහට ඒ උවමනාවන් යටිතල පහසුකම් සකස් කරලා ඔවුන්ගේ දියුණුව තකා යම්කිසි වැඩ කොටසක් ආරම්භ කළ පළමු අධීරය තමයි 1997. 97. ඒ කාලේ ඔබ සාමාන්‍යයෙන් සෑහෙන වැඩ කොටසක් කරා කියලා ඔබ කියනවා. මම 97ටත් පෙර මම മന്ത്രിවරයෙක් හැටියට තමයි 91 පත් වුණේ. 97 තමයි සභාපතිවරයෙක් ඉන්නේ. ඒ සභාපති වෙලා ඒ වකවානුවෙම මේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න මම ආරම්භයක් හැටියට විශාල වැඩ කොටසක් කරන්න කටයුතු කළා තියෙනවා. ඔව්. ඔබතුමා කරවිට ඉඳලා ජීවත් වෙලා ඊට පස්සේ කොළඹින් අධ්‍යාපන හදාලා රත්නපුරයට ඇවිල්ලා රත්නපුරෙන් බඹරපොටු කලාපෙන් රත්නපුර ප්‍රාදේශ සභාවට අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වෙලා පළමු වරට മന്ത്രി කෙනෙක් වෙනවා. ඊට පස්සේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා වෙනවා. සභාපති වශයෙන් ඔබතුමා කොච්චර කාලයක් ඉන්නවද? එහෙම නැත්නම් ඒ කාලය තුර අර මං කිව්වා වගේ නන්දනාලන්ද එල්ලාවල පවුලෙන් මිදිලා වන්නිආරච්චි පවුලට එකතු වෙනවා. ඊට පස්සේ නැවත එතනනුත් මිදිලා වෙනත් දේශපාලන ගමනකට ඔබ යොමු වෙනවද ඒ කාලාවධියේදී? ඒ කාලේ අවදියේ ඊට පස්සේ මම එවකට අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරපු ජෝන් සෙනරත්න ගරු ඇමතුමත් එක්කත් සම්බන්ධ වෙනවා. එතකොට මට නාලන්ද සුරංගනි වන්නිආරච්චි මැතිතුමා ඒ වගේම පවිත්‍ර මැතිණිය ඒ වගේම ජෝන් සෙනරත්න කියන්නේ අපි ඔක්කොම එකම බලවේගයක් යටතේ හිටිය කණ්ඩායමක්. ඒ කියන්නේ ප්‍රගතිශීලී වාමාංශික කඳවුර නියෝජනය කරා. වාමාංශික කඳවුර නියෝජනය කරන නිසා ඊළඟට මම සම්බන්ධ වෙනවා මේ හිටපු අමාත්‍ය ජෝන් සෙනරත්න ඇමතුමත් එක්ක. එතකොට ඔබතුමා එහෙම ජෝන් සෙනරත්න ගරු අමාත්‍යතුමාද එතකොට? එතකොට ඇමතුමා. එතකොට අමාත්‍යතුමත් එක්ක ඒ පවුලට එකතු වෙනකොට අර කොල්ලන්ගේ විරසක වීමක් තිබුණේ ඒ සම්බන්ධතාවයේම ගොඩනගාගෙන ඔබතුමා දරනවාගෙන ගියා. එහෙම විරසකයක් තිබ්බේ නෑ. අපි කවුරුත් සහෝදරයෝ වගේ තමයි කටයුතු කරන්නේ. වාමාංශික කඳවුර එකට නියෝජනය කරපු නිසා. එතකොට ඔබතුමා රත්නපුර ප්‍රාදේශ සභාවේ මූල සභාපති වශයෙන් අවුරුදු 5ක්ද හිටියේ මුල්වරටම 97 ඉඳන් 97 ඉඳලා මම වසර 3 වතාවක් සභාපතිවරයා හැටියට එක දිගටම කටයුතු කළා. ඊට පස්සේ තවත් ඒ අතරතුර පළාත් පාලනය මැතිවරණයේ අවුරුදු ගානකට පොඩ්ඩක් විසිරවලා තිබ්බා. ඒ වෙලාවේ മന്ത്രി කෙනෙක් හැටියට හිටියා. කොහොම වුණත් මම අවුරුදු 27ක් අකණ්ඩව മന്ത്രിවරයෙක් හැටියට හා සභාපතිවරයෙක් හැටියට මේ රත්නපුර ප්‍රාදේශ සභාවේ වැඩ කටයුතු කළා තියෙනවා. මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු 5යි, සභාපතිවරයෙක් වශයෙන් අවුරුදු 15යි, විපක්ෂ නායකවරයෙක් වශයෙන් තව අවුරුදු 6ක්. අවුරුදු 6ක්. ඒ දිගු කාලය තුල ඔබ මේ ප්‍රදේශීය ජනතාවට ඉතාමත්ම හිතකාමී මහජන සේවයක් කරා කියලා ඔබ සතුටු වෙනවා. ඒ කියන්නේ එතකොට දැන් මම අහුවොත් එහෙම මේ ප්‍රාදේශ සභාව බල ප්‍රදේශයේ ගත්තොත් සාමාන්‍යයෙන් ඔබතුමාගේ මතකයේ ඉදා තිබුණ ගණන් ඉලව් එක්ක බැලුවොත් සමහරවිට අපිට සංඛ්‍යා දත්ත ලේඛන වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබතුමා ඒ කාලේ බලනකොට රත්නපුර ප්‍රාදේශ සභාව කොයි වගේ බල ප්‍රදේශයකට කොච්චර වර්ග ප්‍රමාණයකට විහිදලා තිබුණාද? මේක රත්නපුර ප්‍රාදේශ සභාව සම්බන්ධ වෙනවා රත්නපුර ආසනයෙන් කොටසකුත් පැල්මඩ ආසනයේ කොටසකුත්. එතකොට ඒ දෙකම සම්බන්ධ වෙලා ඡන්ද ඒ කාලේ හැටියට ඡන්ද 62000ක් වගේ ඇති වාපසරියක් තුල තමයි මේ රත්නපුර රාජ්‍ය සභාව පිටවල තියෙන්නේ. ඒවකට ඡන්ද 62000ක් විතර. ඔව්. ඒ කියන්නේ ඒ ජනතාවට එතකොට ඔබ මං සාමාන්‍යයෙන් ඔබෙන් කෙටියෙන් අහුවොත් ওই වසර ගණනාව තුල ඔබ මොන වගේ සංවර්ධන යෝජනා වැඩපිළිවෙළවල් ගෙනල්ලා මේ ප්‍රදේශයේ ජනතාවගේ එහෙම නැත්නම් මේ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ යටිතල පහසුකම් නගා සිටවන්න. එහෙම නැත්නම් රත්නපුර ප්‍රාදේශීය සභාව තිබුණු තැනින් ඉහළට ඔසවා තබන්න. තමයි ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න. ඉහළට ගෙනෙන්නට. ඔබ මොන වගේ පුළුල් වැඩපිළිවෙළවල් ගෙනවද ජාතික නායකයොත් එක්ක එකතු වෙලා? එහෙම නැත්නම් අපි ඇහුවොත් එහෙම ඔබ අන්තිමට ආවේ
ජෝන් සිනවරත්න අමාත්‍යමත් එක්ක. එතුමාත් එක්ක එතුමාගේ අමාත්‍යංශ මා හිතන්නේ ජෝන් සිනවරත්න වහම ප්‍රබල අමාත්‍යවරයෙක් රටේ හිටපු. එතුමා මා හිතන්නේ මේ රටේ දෙවන්ත අමාත්‍යංශ ගණනාවක් නියෝජනය කරා. ඔබතුමා එතුමත් එක්ක නියෝජනය කරන්නේ මොන වගේ අමාත්‍යංශයක් තිබෙන කාලේද? එතුමාට විවිධ අමාත්‍යංශ සෞඛ්‍ය අමාත්‍යංශය තිබුණා මම දන්නේ හැටියට, අධිකරණ අමාත්‍යංශය තිබුණා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තිබුණා, ඒ වගේම විදුලි බල අමාත්‍යංශය තිබුණා. ඒ හැම අමාත්‍යංශයකම ජනතාවට කරන්න පුළුවන් උපරිම සේවයක් මම මේ වෙනකොට කරලා තියෙනවා. ඔව් මට මතකයි එතුමා පටන් ගත්තේ මගේ තේ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යංශයෙන්. එතුමා ඒ හරහා තමයි ඔය අමාත්‍යංශ කරන. එතකොට ඒ හරහා ඔබ කියනවා ඔබ පුළුල් වැඩපිළිවෙලක් මේ රටේ මේ ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් කළා කියලා. ඔබට අවශ්‍ය සියලුම විලඳුදරීන් ඉතාමත්ම නිර්මාණශීලීව නවීන තාක්ෂණයෙන් නිම කරවා ගන්නටත් ඒ වගේම ප්‍රචාරණය කරවා ගැනීමටත් හැකියාව උදා වී තිබෙනවා ස්මාර්ට් සොලියුෂන් වෙතින්. ඒ අවස්ථාව ඔබට අප දැන් උදා කර දී තිබෙන්නේ. ඒ වගේම ඔබේ ඕනෑම උත්සව අවස්ථාවක් නිවේදක කටයුත්තෙන් සියල්ල සම්පූර්ණ කර දෙන්නටත් සංගීත සංදර්ශන ආගමික වැඩසටහන් ඇතුළු ඕනෑම වැඩසටහනක් නිවේදක කටයුත්තෙන් සියල්ල පරිපූර්ණ කර දෙන්නට අපේ ස්මාර්ට් සොලියුෂන් කණ්ඩායමට හැකියාව තිබෙනවා. එනිසා ඔබට අපව සම්බන්ධ කරගනිමින් ඔබේ වැඩ කටයුත්ත අතිසාර්ථකව නිම කරවා ගන්නට අවශ්‍ය නම් වැඩිදුර විස්තර සඳහා මෙන්න මේ දුරකථන අංක හා සම්බන්ධ වුණොත් ඔබට පිළිවන්කම තිබෙනවා. මා ඒ දුරකථන අංක මෙසේ සඳහන් කරන්නම්. 074 21 150 දුරකථන අංකය, ඒ වගේම 076 69 41 101 දුරකථන අංකයට කතා කළා ඔබට පුළුවන් ඔබේ සියලුම නිර්මාණ කටයුතු අපහා සිදු කරගන්නට. මම ඔබතුමාගෙන් අහුවොත් එහෙම ඔබතුමා ජීවිතයේ ඔබතුමාට ලැබුණු අභියෝග මොනවද කියලා? ඔව් ඇත්තම කතා කරනවා නම් මේ අපිට මේ දේශපාලනය ඇවිල්ලා බන්දේසිවල තියලා පරිත්‍යාග කරපු උදවිය හිටියේ නෑ. අපේ සූත්සායෙන් තමයි බොහාමාරුවෙන් පාසල් දිවිය නිමා කරලා ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න ඕනි කියන බලාපොරොත්තු. මෙතනදි මම තව එකක් කියන්න ඕනි. මේ හැමෝටම දේශපාලනය කරන්න බෑ. මොකද හේතුව අපි උපැත්තෙන් ගෙනාපු විදිහට තමයි මේ දේශපාලනය එහෙම නැත්නම් වෙනත් රැකියාවක් දැන් සමහර උදවියට මේ ලැබෙන්නේ. ඒ නිසා දැන් දේශපාලනය අපට උරුම කරලා දීලා තියෙන්නේ උපැත්තියෙන්ම ජනතාවට සේවය කරන්න. ඉතින් ඒක නිසා බොහෝ අමාරුවෙන් ඊටාම කටුක ජීවිතයක් ගෙවලා සමහර තැන්වල සමහර දවස්වලට අපි කන්නේ බොන්නේ නැතුව මට මේ ප්‍රදේශයට එනකොට ඉන්න තැනක් තිබ්බේ නැහැ. ගෙවල් වල යාළුවෙන් ගෙවල් වල තමයි හිටියේ. එහෙම ඉඳලා ජනතාව වෙනුවෙන් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න මම විශාල වැඩ කොටසක් කරපු නිසා තමයි අදත් මම සන්තෝෂයෙන් අද ජීවත් වෙන්නේ. හොඳයි. මම ඔබතුමාගෙන් අහුවොත් ඔබතුමා ජීවිතේ වැඩිම සතුටු වුණ දවස මොකක්ද කියලා ඔබතුමාට මොකක්ද කියන්නේ? සතුටු වෙන දවස කියලා විශේෂයෙන්ම මතක් කළොත් මම ඊටාම දුක්බර ජීවිතයක් ගත කරලා මිනිස්සු වෙනුවෙන් අප වෙලා කටයුතු කරලා මට ජනතාවට සේවයක් කරන්න කියන වරමක් ලැබිච්ච දවසක් තිබ්බා. ඒ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පත් වෙච්ච දවස. අන්න එදා තමයි මම සතුටු වුණේ. මට ඉස්සරහට ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන් කියන සතුට ලැබුණේ එදා. මම දැන් ඔබතුමාගෙන් තව ප්‍රශ්නයක් අහනවා. මේ ටික අහගෙන එනකොට මට අහන්න හිතුනේ. දැන් ඔබතුමා කියනවා ඔබතුමා එනකොට ප්‍රාදේශීය සභාවට ඔබ මුල්වරටපත් වුණේ മന്ത്രിවරයෙක් වශයෙන්, ඊට පස්සේ 97 සභාපතිවරයා වශයෙන්. අපි ගත්තොත් දේශපාලන නීතියේ മന്ത്രിවරයෙක් වශයෙන් අපිට සාමාන්‍යයෙන් ඕනම පක්ෂයක කරන්න පුළුවන් සක්‍රීය දේශපාලන ක්‍රමවේදයක් මිනිස්සුන්ට කරන්න පුළුවන් පොලිස් සේවාවක් අඩුයි. නමුත් සභාපතිවරයෙක් වශයෙන් ඔබතුමාට පැවරෙන්නේ විධායක බලයක් මා දන්නා විදිහට ලංකාවේ ව්‍යවස්ථාව අනුව ප්‍රාදේශීය සභාව. ඉතින් මේ බලය පාවිච්චි කළා ඔබතුමා එනකොට මා හිතන්නේ 97 කියන්නේ ප්‍රාදේශීය සභාවක් ඔබ කියන විදිහට තිබ්බ නොතිබුණා වගේ ගානකට තමයි ඔබතුමා කතා කරන්නේ. එතකොට මේ ප්‍රාදේශීය සභාවේ තිබෙන ওই සම්පත් මා හිතන්නේ ඔය වගේ සේවකයන් ප්‍රමාණයක් ඉන්නත් නැහැ. සුළු සේවක ප්‍රමාණයක් ඉන්නේ නැති. එතකොට අපි ගත්තොත් එහෙම සම්පත් ගත්තොත් එහෙම වාහන ගත්තොත් එහෙම නැත්නම් ඔක තියෙන භාණ්ඩ ආදිය ඒ සියල්ල ගත්තොත් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ නැත්තේ. එතකොට මම අහුවොත් එහෙම ඔබතුමාගේ ඇත්තටම ඔබතුමා එනකොට මොනවද තිබුණේ? ඔබතුමා ඇවිල්ලා මා හිතන්නේ ප්‍රාදේශීය සභාවට ගෙනාවයි කියන ඔය අපි දේවල් ගැන සම්පත් පිළිබඳව අහුවොත් මොන වගේ දේවල්ද ඔබතුමා ඔබට ගොඩනගලා තිබෙන්නේ විශේෂයෙන්ම එදා තිබුණා අදත් එක්ක ඔබතුමා සංසන්දනය කරනකොට ඔය කියන විදිහට මොන වගේ දේවල්ද ඔබතුමා ඔය අරන් තිබෙන්නේ?
ඔබතුමා විශ්වාස කරයිද දන්නේ නැහැ. මම එනකොට කුණු ටික අදින්න විල්බරක් එකක් තිබ්බේ නැහැ. නමුත් මම ආවට පස්සේ තමයි මුලින්ම ජනතාවට සේවයක් කරන්න නිකම්ම බෑ. මොකද අද කවුරු කොහොම කිව්වත් මේ බස් එකේ ගිහිල්ලා බයිසිකලේ ගිහිල්ලා ජනතාවට සේවය කරන්න පුළුවන් හැකියාවක් නැහැ. නමුත් මම ඉස්සෙල්ලම කල්පනා කරා ජනතාවට කාර්යක්ෂම සේවයක් කරන්න ජනතාව ගාවට යන්න ඉක්මනටම සම්බන්ධ වෙන්න වාහනයක් ඕන ඉස්සෙල්ලම. ඒ වෙලාවේ මම අපේ ප්‍රාදේශීය සභාවේ මම යනකොට සල්ලි තිබ්බේ නැහැ. එතකොට ඒ වෙලාවේ මේ ප්‍රාදේශීය සභාවේ අවුරුදු ගානක උසාවි දඩසා මුද්දර එවකට පාලනය කරපු ප්‍රාදේශීය සභාවේ ටික කාලයක් හිටපු සභාපතිවරයා මේවා ගන්න කිසිම හැකියාවක් දැනුමක් තිබ්බේ නැහැ. නමුත් මම තමයි මුලින්ම මේ මුදල් අරගෙන කැබ් රථයක් ගෙනල්ලා විශාල වැඩ කොටසක් කරන්න පටන් ගත්තා. පටන් අරගෙන එතන සිට මම ප්‍රාදේශීය සභාවේ කසල් කළමනාකරණය වෙනුවෙන් ට්‍රැක්ටර් විශාල ප්‍රමාණයක් ගෙනාවා. ට්‍රැක්ටර් 5ක් ගෙනාවා. ඊට පස්සේ පාරවල් ටික කපන JCB යන්ත්‍රයක් ගෙනාවා. ඊට පස්සේ පාරවල් නඩත්තු කරන්න යන්ත්‍ර සූත්‍ර ගල් රෝල් ඒවා ගෙනාවා. ඊළඟට කොන්ක්‍රීට් මිශ්‍රණ ගෙනාවා. ගලි බවුසර් ගෙනාවා. මේවා සියල්ලක්ම ගෙනාවේ මගේ කාලය තුල. ඒවා සියල්ලක්ම ස්ථාපිත කරේ මගේ කාලය තුල. ඒකයි මම කිව්වේ කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ. මේ සැරේ ප්‍රාදේශීය සභාව දිනුව ගමන් අපිට ගිහිල්ලා අලුතෙන් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න අලුතෙන් යාන වාහන යන්ත්‍ර සූත්‍ර ගන්න ඕනේ නැහැ. අපිට ශනිකව මේ වැඩ පිළිවෙල පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම යම්කිසි දැක්මක් ඇතුව අපි කටයුතු කරනවායි කියන ප්‍රතිඥාව මේ අවස්ථාවේ දුන්නේ මම ඒකයි. එතකොට මම ඔබතුමාගෙන් අහුව දැන් ඔබතුමා ඔය කතා කරේ සම්පත් පිළිබඳව. ඔබතුමා එනකොට සේවකයෝ සාමාන්‍යයෙන් කොච්චර ප්‍රමාණයක් හිටියද? එතකොට දැන් මේ වෙනකොට කොච්චර වගේ ප්‍රමාණයක් සේවකයන් ඉන්නවද? මම එනකොට සේවකයෝ සාමාන්‍යයෙන් හිටියේ කම්කරුවෝ 3 දෙනෙක් වගේ තමයි හිටියේ. 3 දෙනෙක් 4 දෙනෙක් වගේ තමයි මට මතකයි හිටියේ. එතකොට මම ආවට පස්සේ කම්කරුවෝ බැඳගත්ත 20කට වැඩි. ඒ වගේම මම රස්සාවල් දීලා තියෙනවා 40කට වැඩි. එතකොට ප්‍රාදේශීය සභාවෙම මම 20කට 25කට රස්සාවල් දීලා තියෙනවා. අද ඒ උදවිය හොඳ හොඳ තැන්වල ඉන්නවා. අද අධ්‍යාපන කන්තරුවේ ඉන්නවා. ඒ වගේම ආයුර්වේදයේ ඉන්නවා. ඒ වගේම හොඳ තැන්වල අද රැකී රක්ෂාවල නියුතු වෙලා ඉන්නවා. ඉතින් මම ඒ වගේ කම්කරුවෝ ඒ වගේ රියදුරු 4-5 අරගෙන මම ඒ කටයුතු වල මේ කටයුතු කළේ. ඒකින්ද විශාල රස්සාවල් ප්‍රමාණයක් දීලා විශාල කම්කරුවෝ ප්‍රමාණයක් මේකට බඳවගෙන කාර්යක්ෂම වැඩපිළිවෙලක් කරයි කියන එක කාටත් පැහැදිලි. දැන් එතකොට ඔබ මේ දැන් පවතින්නේ වෙනත් ආණ්ඩුවක් අපි ගත්තොත් ඇත්ත වශයෙන්ම. එතකොට ඔබතුමා නිහඬව දැන් ওই දේශපාලනේ දැන් අපි කියමුකෝ ප්‍රගතිශීලී මැදමාවතේ ගන්න වාමාංශික කඳවුර ඉවර වෙනවනේ. සමාල්ලාවට එක විට ආණ්ඩු පෙරලීම් පවා සිද්ධ වුණා. නමුත් ඒ කාලේ අතහැරලා අපි ගත්තාම දැන් තියෙන්නේ ඔබ දැන් නැවත මේවර දේශපාලනයෙන් 2025 ඔබ අපේක්ෂකෙක් හැටියට ඔබතුමා කණ්ඩායම් නායකයෙක් හැටියට මා හිතන්නේ ඉදිරිපත් වෙනවා රත්නපුර ප්‍රාදේශීය සභාවට තරඟ වැදිලා ජනතාවට සේවය කරන්න. දැන් මං කැමතියි ඔබතුමාගෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්න. දැන් අපි කිව්වොත් එහෙම දැන් අපි ගිය දේවල් අපි ඒවා අමතක කළා දාමක අපි ඔබත් එක්ක කතා කරා සුහදශීලීව දේශපාලනයේ අත්පොත තබලා ඔබ මෙතෙක් දුරට පියවරින් පියවර ආපු ගමන පිළිබඳව. දැන් මේ වෙලාවේ පවතින්නේ ඇත්තම කතා කරොත් අපි ඇත්ත කතා කරන්න එපා. රටේ පවතින්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. ඔබතුමා ඡන්ද ඉල්ලන්නේ? මම ඉල්ලන්නේ පොදුජන එක්සත් පෙරමුණේ. ඒක පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන නායකයෝ පිළිබඳව අපි ඇහුවොත් එහෙම නැත්නම් ඔබ නියෝජනය කරන පක්ෂිකේ මොනද තියෙන වගකීම සහ වගවීම පිළිබඳව මම ඇහුවොත් එහෙම කවුද ඔබේ දැන් නායකත්වයේ දරන්නේ? දැන් පොදුජන එක්සත් පෙරමුණේ විශාල පිරිසක් එදා පොදුජන පෙරමුණේ හිටිය. අමාත්‍යවරු, මන්ත්‍රීවරු, ඒ වගේම අද රත්නපුරයේ 99%ක්ම ඉන්නේ පොදුජන එක්සත් පෙරමුණේ නායකයෝ. ඒ නිසා එතුමාලගේ නායකත්වය යටතේ එතකොට අපේ ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ ලසන්ත අලගිවන්න මැතිතුමා, සභාපතිවරයා හැටියට කටයුතු කරනවා යාපා එමතුමා. එතකොට ඒ නායකත්වයේ සම්බන්ධයෙන් මේ පොදුජන එක්සත් පෙරමුණ හැදිලා තියෙන්නේ පක්ෂ කීපයක් ඒක රාශි වෙමින්. ඒකයි පොදුජන එක්සත් පෙරමුණ කියලා මේකට නම තියලා තියෙන්නේ. මේකට සාමාන්‍ය වාමාංශික දේශපාලනයේ සුළු පක්ෂ 10කට වැඩි ඉන්නවා. එතකොට මේකේ නායකයෝ ඉන්නවා 10කට වැඩි. එතකොට මේ සියලුම අය
නායකයෙක් හැටියට සලකගෙන තමයි අපි ජනතාවට සේවය කරන්න මේ වෙලාවේ ඉදිරිපත් වෙලා ඉන්නේ. හොඳයි. දැන් ඔබතුමා කියනවා කඳවුරු කීපයක් එකට එකතු වෙලා තමයි පොදු ජන පෙරමුණ. මොකද්ද? පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් තමයි. දැන් එතකොට මම කැමතියි මෙන්න මෙතෙන්ට ඔබ අරගෙන ඉන්න. මම ඔබෙන් අහනවා දැන් ඔබ ওই පක්ෂවල ඉඳලා එතකොට ඇවිල්ලා ඔබ ඒ වාමාංශික ප්‍රගතිශීලී මැදමාවතේ කඳවුර නියෝජනය කරලා ඇවිල්ලා ජනතාවට පුළුල් සේවයක් කළා. කලක් දැන් නිහඬ වෙඳලා නැවත ආයෙ සක්‍රීය දේශපාලනයට ඇවිල්ලා මේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඔබ මා හිතන්නේ කණ්ඩායම් නායකයා හැටියට ප්‍රාදේශ සභාවට ඔවුන්ගේ පක්ෂයෙන් ඔබ තෝරාපත් කරගෙන තිබුණා. එතකොට ඔබ කණ්ඩායම් නායකයා හැටියට ඔබට තිබෙනවා ලොකු වගකීමක් ඔබේ කණ්ඩායම නිසිලස සක්‍රීයව මේ මහ පොළොවට යොමු කරවීම. ඒ නිසා එය සත්‍යවාදී ගමනක් වෙන්න ඕනේ. මොකද දැන් තිබෙන තත්ත්වෙත් එක්ක ගත්තාම විශේෂයෙන්ම මා හිතනවා අපි අනිවාර්යෙන්ම පැහැදිලි මාවතක ඉඳගෙන දේශපාලන කර යුතුයි. මොකද ජනතාව අපිට වැඩිය ගොඩක් බුද්ධිමත්. ජනතාව මේ පිළිබඳව බලන්න ඉතාමත්ම විමසිලිමත්. ඒ නිසා රට දිහා ඒ වගේම පුද්ගලයෝ දිහා වුන් ළඟ කොට බලනවා, ඍජුවම බලනවා. මා හිතන්නේ ඡන්ද ඉල්ලනකොට කවුරුද කියලා මා හිතන්නේ ඔබ ගැන ගත්තොත් ඔබ දිගු දේශපාලන ගමනක අවුරුදු 27ක වමන දේශපාලන ඉතිහාසයක් තිබෙන අත්දැකීම් දැනුම් සම්භාරයක් එක්ක එන නායකයෙක්. එතකොට මම ඇහුවොත් ඔබතුමාගේ දැන් ඔබතුමා මේ වෙනුවෙන් යොමු කරලා තිබෙන කණ්ඩායම පිළිබඳව ගත්තොත් එහෙනම් ඔබේ කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේ කණ්ඩායමේ අත්දැකීම් කොහොමද? එහෙම නැත්නම් හිටපු മന്ത്രിවරු යොමු කරලා තිබෙනවද? ඒ පිළිබඳව මම ඔබතුමාගෙන් අහලා බලමු. ඔව්. දැන් මේ වෙනකොට අපේ ප්‍රාදේශ සභාවේ හිටපු മന്ത്രിවරු කීප දෙනෙකුත් මේ අපේ ලයිස්තුවේ ඉන්නවා. ඒ වගේම තමයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ සාමාන්‍යයෙන් දේශපාලනයක් කරලා ජනතාවට සේවයක් කරන්න පුළුවන් උදවිය තමයි මේ අවස්ථාවේදී මහජන සේවය පිණිස ඉදිරිපත් වෙන්න ඕනේ. මට පේන්නේ නැහැ අනිත් පක්ෂවල එහෙම මහජන නියෝජිතව මහජනතාවට සේවයක් කරන්න පුළුවන් කණ්ඩායමක් කිසිම පක්ෂයකින් ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. මොකද මට අවුරුදු 27ක අධ්‍යක්ෂකම් වල එකතුවක් උඩ තමයි මම අනිත් මේ කණ්ඩායම තෝරගෙන ඉන්නේ. එතකොට මේ කණ්ඩායම සුවිශේෂී උගත් වංචාව දූෂණය නාස්තියෙන් තොර ඊටාම බල සම්පන්න කණ්ඩායමක් තමයි මම ප්‍රාදේශ සභාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා මේක කිසිම සැකයක් නැහැ. මෙවර නැතිවරණයෙන් පස්සේ ඒ කණ්ඩායම තුලින් ජනතාවට විශාල සේවයක් කරන්න අවස්ථාව ලැබෙනවා කියන එක මේක රහසක් නෙවෙයි. ඔබ පැහැදිලිව අද සහතිකයක් දෙනවා තමන්ගේ කණ්ඩායම තමන්ට 100% විශ්වාසයි කියලා. අපි හැවුවොත් මෙහෙම ඔබේ කණ්ඩායම අතින් ජනතාවට යම් කිසි සිත් බිඳීමක් සිත් ඇවුලක් ඇතිවන දෙයක් සිදුනොත් ඒ වගකීම ඔබතුමා බාර ගන්නවා. ඔව් මම මේ අවස්ථාවේ කියන්න ඕනේ එහෙම කිසිම සිත් ඇවුලක් වෙන්න මම නායකයා හැටියට ඒ කට්ටියට උපදෙස් දෙලා තියෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙන්නෙත් නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්න අපි කටයුතු කරන්නේත් නැහැ. අපේ බලාපොරොත්තුව මහජන සේවය මිසක් අපේ පෞද්ගලික පරිගැනීමක් මේ කිසි අවස්ථාවක මේ අවස්ථාවේදී අපි සිද්ධ කරන්නේ නැහැ. ඔව් ඉතාමත්ම හොඳයි. මම හිතන්නේ අපි ගත්තාම ඉතාමත්ම අභියෝගාත්මක අවස්ථාවක ඔබතුමා දේශපාලනයට නැවත ප්‍රවිෂ්ඨ වෙලා තිබෙන්නේ. හැබැයි ඉතින් ඔබතුමාව මේ බල ප්‍රදේශයේ ඉන්න ජනතාව බොහෝ සෙයින් හඳුනන ඔබත් එක්ක ගනුදෙනු කරපු ඔබ එක්ක නිතර ගැටුණු ජනතාවක් එක්ක තමයි ඔබට මෙවර දේශපාලනය කරන්න තිබෙන්නේ. ඉතින් ඔබට කණ්ඩායම් නායකයා හැටියට අවුරුදු 27ක් දේශපාලනයේ රැඳී සිටපු නායකයෙක් හැටියට ඔබට ගැටලුවක් නැහැ. නමුත් ඔබතුමා කණ්ඩායම් පිළිබඳවත් මේ වගේ ලොකු වගවීමක් සහ වගකීමක් සමාජගත කරනවා නම් සමාජයේ ඒ පිළිබඳව කොයි විදිහට ඔවුන්ව පිළිගනීද කියන එක අපිට මැතිවරණයේදී තමයි බලන්න පුළුවන්. නමුත් මම ඔබතුමාගෙන් මේ අහගෙන ආවා වගේම අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමා නැවත ඔබතුමා දැන් විශේෂයෙන්ම මම කියන්නේ ලේසි නෑ මේවර මැතිවරණය. මොකද ආණ්ඩුව වර්තමානයේ පවතින වෙනත් පක්ෂයකට ඔබතුමා ඉල්ලන්නේ වෙනත් පක්ෂයක. නමුත් ඔබතුමා හිටපු සභාපතිවරයෙක් නිසා ප්‍රදේශයේ ජනතාවට යම් කිසි විශ්වාසයක් ඔබතුමා පිළිබඳව ගොඩනැගිලා තිබෙන්න පුළුවන්. වෙනම චරිතයක් නිර්මාණය වෙලා උන්ගේ හිත තුළ රැඳෙන්නට පුළුවන්. නමුත් ඔබතුමාගෙන් මම අවසාන වශයෙන් අහනවා ඔබතුමාට මේ ප්‍රදේශයේ ජනතාවට ඔබතුමා දැන් කරගෙන ආපු වැඩපිළිවෙල එහෙම තිබෙනවනේ. නමුත් හිටපු සභාපතිලා ඉන්නේ නැති. ඒ කරපු සියල්ල අපි පස්සේ කළා. ඔබතුමා මේ 20 25 ඉඳන් ඔබතුමාගේ දර්ශනය සහ දැක්ම නැත්නම් ප්‍රාදේශ සභාව වෙනුවෙන් ප්‍රාදේශ සභාවේ ජනතාව වෙනුවෙන් කරන්න වෙන නව වැඩපිළිවෙල සහ ප්‍රතිපත්ති මාලාව පිළිබඳව ඔබට පුළුවන් මේ අවස්ථාවේ කෙටියෙන් යම් අදහසක් දක්වලා මේ වැඩසටහන අපට સમાપ્ત කරන්න. ඔව් මම මේ අවස්ථාවේදී කියන්න ඕනි අර මුලින් කිව්වා වගේ මම මේ කාලය තුල මේ රත්නපුර ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුල පාරක් කපලා තියෙනවා නම් ඒ කපලා තියෙන්නේ රත්නපුර ප්‍රාදේශ සභාව නියෝජනය කරමින් මම. ඒ වගේම තමයි මම මේ අවස්ථාවේ කියන්න ඕනි මම මේකටපත් වෙනකොට
මේ ගම්මාන වලට යන්න පාරවල් තිබ්බේ නැහැ. අඩි පාරවල් තිබ්බේ. ඒ වගේම මේ තෝරකන්ද බටේවැල දිහාවේ මිනිස්සු දළු කරේ තියාගෙන කිලෝමීටර් 4-5 පයින් ආවා. නමුත් අද මේ මිනිස්සුන්ට වාහන එතනටම ගිහිල්ලා දළු ටික දෙන්න පුළුවන්. ඒ වගේම ලෙඩ දුකක් හැදුනාම මේ මිනිස්සුන්ට ඊටම පහසුවෙන් රෝහලට එන්න පුළුවන්. ඒ වගේ විශාල පහසුකම් ටිකක් අපි ඇති කරා. ඒ වගේම තමයි මම මෙහාට එනකොට විශාල ගම්මාන වලට විදුලිය තිබ්බේ නැහැ. නමුත් මගේ මැදිහත් වීමෙන් මම මුළු ප්‍රාදේශ සභා බල ප්‍රදේශේ මම ඊටම කෙටියෙන් කියනවා නම් ඇත්තට රත්ගම රත්ගඟ ඒ වගේ කුඩාව ඒ වගේ දුෂ්කර ප්‍රදේශ වලට මේ විශාල වශයෙන් ට්‍රාන්ස්ෆෝමර් තියලා විශාල වශයෙන් විදුලිය ලබා දීලා ඒ වගේම ඒ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා අපි පාරවල් වල තව කොන්ක්‍රීට් දාන්න තියෙනවා. ඒ වගේම ජල පහසුකම් දෙන්න තියෙනවා. ඒ වගේම තව යටිතල පහසුකම් බොහොමයක් මේ ප්‍රාදේශ සභාව තුළ තියෙනවා. නමුත් මම දන්නවා මේකේ බෝක්කුවක් ගලක් පාරක් තොටක් පාලමක් කොහෙද හදන්න තියෙන්නේ කොහෙද හදන්න ඕනි ඒ සියල්ලක්ම මම දන්නවා. නමුත් අද මේ ඉදිරිපත් වෙලා ඉන්න කිසිම කෙනෙක් මේවා ගැන අවබෝධයක් මොකක්වත් නැහැ. අද ඉදිරිපත් වෙලා ඉන්න උදවිය ඡන්දය අරගෙන ප්‍රාදේශ සභාව නියෝජනය කරන්න මිසක් ජනතාවට සේවයක් කරන්න හැකියාවක් තියෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම දැන් ඉදිරියට මම කල්පනා කරනවා මගේ විශේෂ වැඩසටහන් රාශියක් තියෙනවා. ඒක එකක් තමයි මේ සංචාරක ව්‍යාපාරය. මේ සංචාරක ව්‍යාපාරය අපේ ප්‍රාදේශ සභාව තුළට ගෙනල්ලා අපේ දී ඇලේ තියෙන විශාල ප්‍රමාණයක් ඒවා දියුණු කරලා ඒ වගේම සංචාරකයන් මෙහාට ආවට පස්සේ ඒ තුලින් අපේ ගමේ ජනතාවට සිවන් රැකියාව වලින් අවස්ථාව සලසලා දීලා ඒ වගේම රැකී ආරක්ෂා උත්පාදනය කරන්න යම් කිසි වැඩ පිළිවෙලක් කරලා ඒ වගේ විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම තමයි අද අපි සුළු අපනයන භෝග. අද මේ භෝග ගොඩාක් යන්නේ අපි කොළඹ වගේ ඒ ප්‍රදේශවලට අපට අවශ්‍ය මිලක් අපට ජනතාවට ලැබෙන්නේ නැහැ. නමුත් මේ කර්මාන්ත ශාලා මේ ප්‍රාදේශ සභාව බල ප්‍රදේශය තුල පිහිටවලා ඒ ආයෝජකයකින් මෙහාට ගෙනල්ලා ඒ උදවියගේ දියුණුව ඒ වගේම පහසු තකා විලඳාමක් කරන්න ඒවා විදේශ රටවල් වලට අපනයන කරන්න ඒ වගේම විශාල වැඩ කොටසක් අපි මේ වෙනකොට සකස් කරමින් යනවා. ඒ වගේම තමයි අද විශාල වශයෙන් මම මේ අවස්ථාව කියන්න ඕනි ඒ පමණක් නෙමෙයි මේ බල ප්‍රදේශයේ තියෙන සියලුම විහාරස්ථාන ඒ වගේම කෝවිල් එකක් දෙකක් නෙමෙයි ලක්ෂ ගණන් වියදම් කරලා ඒව සංවර්ධනය කරලා තියෙනවා. ඒ වගේම පෙරපාසල් ගත්තොත් එහෙම මුළු ප්‍රාදේශ සභාව බල ප්‍රදේශයෙන් පෙරපාසල් සෑම පෙරපාසලකටම මම උපකරණ ලබා දීලා තියෙනවා සෙල්ලම් ඩෙස් බංගු ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම එකවර මේ ප්‍රාදේශ සභාවෙන් මේ දහම් පාසල් ළමයි 1000කට ගිණුම් විවෘත කරලා අපි ප්‍රාදේශ සභාවෙන් 250ක් ඒ එනකොට අපි දාලා දෙමාපියන්ගුත් 250ක් දාලා ඒ වගේ විශාල මේ බැංකු පොත මේ විවෘත කරලා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම සන්තෝෂයි මේ අවස්ථාවේ මම මගේ කාල පරාසය තුළ විශාල වැඩ කොටසක් මේ ප්‍රාදේශ සභාව වෙනුවෙන් අපි කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා මේ කිව්ව වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරලා ජනතාවට දැනෙන සේවයක් කරන්න මගේ කාලය තුළ මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ජනතාවෙන් ඉල්ලන්නේ ඊ타මාත්ම බුද්ධිමත්ව ඊටාම කල්පනාකාරීව මේ අවස්ථාවේදී ඡන්දය පාවිච්චි කරන්න ඕනේ කියන ඉල්ලීම තමයි මම කරන්නේ. මොකද දැන් විවිධ කණ්ඩායම් විවිධ ස්වරූපයෙන් ගෙවල් වලට එනවා. නමුත් ඒ එන අයගේ ප්‍රතිපත්තිය ඉදිරි වැඩපිළිවෙලක් ඉදිරි දැක්මක් තියෙනවයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් අපේ කණ්ඩායමට සහ මට දැක්මක් තියෙනවා. ඊළඟට මම අවුරුදු 27ක් මේක පාලනය කළ කිසිම වංචාවක් කිසිම දූෂණයක් කිසිම නාස්තියක් මේ ප්‍රාදේශ සභාව තුලින් ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා වංචාව දූෂණය නාස්තියෙන් තොර ජනතාවට සේවය කරන්න තමයි මේ සැරේ අපි බලය ඉල්ලන්නේ. ඒ නිසා මම අපේ බල ප්‍රදේශයේ ජනතාවට කියනවා අපිට බලය දෙන්න අපි වංචාව දූෂණය නාස්තියෙන් තොර සේවයක් ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න අපි සැදී පැහැදී ඉන්නවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. හොඳයි. මම හිතන්නේ ජනතාවට හොඳ අවස්ථාවක් තිබෙනවා. දීර්ඝ විස්තරයක් කරා අද අපේ ස්මාර්ට් ටෝක් වැඩසටහනට ඇවිල්ලා අද මුල්වරට අපි මේ වැඩසටහනට සම්බන්ධ කරවා ගත්තේ ඔබත් ගොඩක් හඳුනන මේ ප්‍රදේශීය ජනතාවත් එක්ක බොහොම සමීපව ලෙන්ගතුව කටයුතු කරපු රත්නපුර ප්‍රාදේශ සභාවේ අපි ඔහුත් එක්ක කතා කරනකොට තමයි දැනගන්න ලැබුණේ වසර 27ක් වගේ දීර්ඝ කාලයක් සක්‍රීය දේශපාලනයේ මහ පොළවේ නියැලෙමින්
ජනතාවට සේවය කරපු රත්නපුර ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති බන්දුල කරපිට මැතිතුමන් එක්ක තමයි අපි අද මේ කෙටි සංවාදය පවත්වනු ලැබුවේ. ඉතින් අපේ ආරාධනාව ස්මාර්ට් ටෝක් වැඩසටහනට ඇරයුම් කරද්දී ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් මේ ආරාධනාව පිළි අරගෙන අපේ වැඩසටහන හා සම්බන්ධ වුණා. ඉතින් ඔබතුමාටත් ඔබතුමාගේ කණ්ඩායමටත් ඒ බලාපොරොත්තු වන ආකාරයටම ජනතාවගේ ජනතා මනාපය දිනාගෙන එළඹෙන පළාත් පාලන මැතිවරණයේ 2025 ඉතාමත්ම ඉහළ ජයග්‍රහණයක් ලබාගෙන ඔබේ බලාපොරොත්තු අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ කර ගන්නට වරම වාසනාව උදා වෙන්න කියලා ස්මාර්ට් ටෝක් වැඩසටහනෙන් අපි ප්‍රාර්ථනා කරනවා, සුබ ප්‍රාර්ථනා කරනවා, සුබ පැතුම් කරමින් අපි විශේෂයෙන්ම අපේ එකතු වන එළියේ ඉන්න සියලුම දෙනාට අපි ආරාධනා කරනවා අද දවසේ අපේ මේ ස්මාර්ට් ටෝක් විත් වැඩසටහන ආරම්භ කළා. අපි බලාපොරොත්තු වෙන්නේ දේශපාලනයට පමණක් ලඝු වූ වැඩසටහන් ගෙන එන්න නෙවෙයි. අපි විශේෂයෙන්ම සමාජයේ මේ රටේ ජනතාවට විශේෂයෙන්ම අලුත් ජෙනරේෂන් එකත් ඒ වගේම අපේ අලුත් කියලා නෑ හැමෝටම රටේ ජනතාවට යම් දෙයක් දැනගන්න තියෙනම් අපි කාලීන වශයෙන් ඔබට වැදගත් දේශපාලන එහෙම නැත්නම් ව්‍යවසායිකත්වයේ වෙන්න පුළුවන්, විවිධ වෘත්තිකයන් වෙන්න පුළුවන් විවිධ වැඩසටහන් මේ හරහා අපි ඉස්සරහට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ඔබේ ඕනෑම වැඩසටහනක් ඒ වගේම අපි මේ හරහා බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් අතරතුර වෙළඳ දැන්වීම් පවා ප්‍රචාරක කරන්නට. ඒ නිසා ඔබට මේ අවස්ථාව තිබෙනවා. ඔබේ ඕනෑම අවස්ථාවක් අපේ මේ වැඩසටහන අතරතුර වෙළඳ දැන්වීමක් කරා ප්‍රචාරය කරගන්න. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඔබතුමාටත් අපි ස්තුතිය ප්‍රකාශ කරමින් එහෙමනම් වැඩසටහන අපි මෙතනින් සමාප්ත කරමු. ඔව්, මේ අවස්ථාවේ මට මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කිරීම පිළිබඳව මගේ ගෞරවය, මගේ ස්තුතිය මේ අවස්ථාවේදී මේ වැඩසටහන වෙනුවෙන් මම ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.